කරනකොට කොරන මට සිරියු Hello, welcome back to my YouTube channel. ඉතින් මේ තමයි ලංකාවට ඇවිල්ලා මෙදාපාර අපි පළවෙනියටම ගිහපු ට්‍රිප් එක. අපි අද ඇවිල්ලා ඉන්නේ බලපිටියට. අපි හවස 3ට වගේ අපේ ගෙවල් වලින් පිටත් වුණා. කොහොම හරි අපි 7:00 වගේ වෙනකොට බලපිටියේ අපි ඉන්න විලා එකට ආවා. මේ තියෙන අද ෆූල් එක සමකිනම් එකයි කියලා කරනකොට කොරන ගයිඩයි ඔයාගේ ප්‍රමෝෂන් එක මේක මම කරගන්න පුළුවන්. බාතිය ට්‍රැවලර්ස්ද? බාතිය ට්‍රැවලර්ස්ද? බාතිය ට්‍රැවල් විත් මොනවද අර වයිෆ්. ට්‍රැවල් විත් වයිෆ්. බාතිය ට්‍රැවල් විත් බෙනිෆිට්ස්. Oh my god. ඉතින් අපි මේ විදිහට ගමන් මහන්සියටත් එක්ක ෂුටක් එලියට වෙලා ඉඳලා අපේ රූම්ස් බලන්න ගියා. අපි ගත්තා රූම්ස් දෙකක්, ගර්ල්ස්ලට එකක් සහ බොයිස්ලට එකක්. ඉතින් අපි කියලා බලමු කොහොමද අපේ රූම්ස් ටික කියලා. දෙවනි පාරට බඳින්න පොඩ ඩිවෝස් වෙන්න උනා පොඩි ආර්ථික අපහසුතාවය. ලංකාවට ආව බඳින්නනේ. හරි අත්දික් කරන් සත්සක්ක සසංක මේ ඉන්නේ අපේ ට්‍රැක් පැනපු නංගි, මගේ පිස්සු යාළුවයි. ඉතින් අපි එදා රෑ හිටියේ විලා 45 බලපිටිය. ප්ලේස් එක ගැන කියනවා නම් ඇත්තට මේ ප්ලේස් එක බෙස්ට්. ඉතින් එදා ඒ විලා එකටම හිටියේ අපි විතරයි. ඒ නිසා අපිට උඩරිම නිදහසේ ඉන්න පුළුවන් වුණා. The next day. Good morning. මේ තමයි ඉතින් next day morning එක. මෙන්න මේ දවසේ තමයි අපි ඇවිදින්න ලෑස්ති කරන් හිටියේ. තනියතාසේ හිතින් හිතපු මල්වියේ අරුමේ නුඹ නිසාවෙන් හිතේ පිරුණු ආලයෙන් මැදුනේ. ඔන්න ඉතින් අපි අපේ ප්ලේස් එකට ඇවිල්ලා ඉවරයි. දැනටමත් ඔයාලා දන්නවා ඇති බලපිටියේ ඇවිල්ලා අපි එක්ස්පීරියන්ස් කරන්න යන්නේ මොකක්ද කියලා. තව එක දරයක් මොකද කරන්නේ? අපි ඇවිල්ලා ඉන්නේ.
ඔයාලට මොකක්ද කියන්නේ දිනවට සතුටුයි? ඔයාලට සතුටුයිද? පේනවනේ ප්ලෑන් කරපු ට්‍රිප් එකක් ආවම තියෙන සතුට මොන වගේද කියලා. ඉතින් ඔයාලට දැන් පේනවා ඇති අපි දැන් ඉන්නේ මාදුගඟ ඉස්සරහා. අපි ආවේ අද මාදුගඟේ රවුමක් යන්න. ඉතින් අපි අද අපේ මේ ගමන යන්න චූස් කරගත්තේ වසන්ත බෝට් සෆාරි. ඉතින් ඔයාලත් කවදා හරි මාදුගඟේ බෝට් සෆාරි එකක් යන්න හිතාගෙන ඉන්නවා නම් කමෙන්ට් කරන්න පුළුවන් ප්ලේස් එකක් තමයි වසන්ත බෝට් සෆාරි කියන්නේ. ලලාට දාතු කියන්නේ ලෞතු ගොවත් නෑ ලලාට දාතු දින අපේ ලංකාවේ මේ විතරයි බෙන්තර. ගොඩක් විශ්වාස කරන්නේ ලලාට දාතු තමයි මේ හංගගෙන ඉන්නේ කිය. මොකද මේ පන්සලේ දේවපදයා මමෙක්ගේ පිළිමයක් තියෙනවා. වලාකුල් වියන්තනාලා ඉරේ රැස් නිවාදමා වසන්තේ අරන්නවිල්ලා සිහිල් සේලයෙන් වෙලා වලාකුල් වියන්තනා. ඉතින් එයාගෙන් අපිට ලැබෙන ගයිඩ් එකත් එක්ක අපි දැන් ඊළඟට යන්නේ ෆිෂ් තෙරපි වලට. නෙවිල්ලා සිහිල් සේලයෙන් වෙලා අනේ මම් බලාන උන්නා යලිත් ඔබ එතේ කියා සිනාරන් කෙලුම් සලාලා මගේ සඳ උදා වෙලා අනේ මම් බලාන. ඉතින් මං හිතන විදිහට මේක අපි හැමෝගෙම ෆස්ට් එක්ස්පීරියන්ස් එක. ඉතින් අපි හැමෝම මෙතන ගොඩක් එන්ජොයි කරා. එතන එක්කෙනෙක්ට රුපියල් 300ක් වගේ මුදලක් වැය වෙනවා ෆිෂ් තෙරපි වලට. ඉතින් ඊළඟට අපි මාදුගඟ මැද තියෙන පුංචි දේවාලයකට පඳුරකුත් දාගෙන කුරුඳු නිෂ්පාදනය කරන තැනක් බලන්නයි යන්නේ. ඉතින් අපිට මෙතනට ගිය ගමන්ම එයාලගෙන් රස කුරුඳු තේ එකක් ගන්න ලැබුණා. එකක් තියෙනවා මේ උඩ කොටස් මේ විදිහට අයින් කරගන්න ඕනේ. මේ කුරුඳුම තියෙනවා ඉන්දියාව, ඉන්දුනීසියා, බ්‍රසීල් වගේ රටවල් වල. ඒගොල්ලෝ මේ උඩ කොටස් සුද්ධ කරන්න. ඉතින් ඒ විතරක් නෙමෙයි මෙතන එයාලා නිෂ්පාදනය කරන ගොඩක් කුරුඳු ආශ්‍රිත නිෂ්පාදන තියෙනවා. ඔයාලා ගිය එයාලගෙන් ඒවත් මිලදී ගන්න පුළුවන්. අවරට නොයනා හිරුදක හදනා හිරු රැස්සගපු කියලා කඳුලක් නැව්වා ඉන්නට මාමකින් පුවතගත තුන්නා නිරුතක කතරේ තනි ඔන්න ඉතින් ඊළඟට අපි යන්නේ දවල් කෑම ගන්න. කතරින් එන මගමට කේවා හවසකමා විටක ඇවිත් හිත සිනීනා
විටක ඇවිත් ඉතින් අද දවසේ අපේ ගමනේ මේ තමයි අවසාන නැවතුම්පල ඔරුවැල්ල. හෙමින් හෙමින් කිති කවන ඔයා මගේ පෙම් කවිය සුළඟ වගේ දග කරනවා. ඉතින් ඔන්න ඔය විදිහට නාලා රෑකෑම අරගෙන අපි ආපහු එන්න පිටත් වුණා. ඉතින් තවත් ලස්සන ට්‍රිප් එකකින් ආයෙත් හම්බෙනකම් අදට ගිහින් යන්න. ඒ වගේම වීඩියෝ එක බලලා ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. සුළඟ වගේ දග කර ඉති ඉති නගර